සුරගන කිරිල්ලියේ සඳ නුඹ ගැනමයි කතා කළේ නිල්වන් ගුවන්තලේ පියබායමු රෑ නිසංසලේ සුරග Hello everyone, welcome back to my YouTube channel. ඉතින් කොහොමද හැමෝම සතුටින් පරිස්සමින් ඉන්නව නේද? ඔන්න ඉතින් මට අද හිතුණා ඩේ vlog එකක් අරන් එන්න. දැන් ඉතින් උදේමත් නෙවෙයි. ඒත් ඉතින් මට හිතුණා අද දවස කොහොමද ගෙවෙන්නේ කියලා ඔයාලට අරන් දෙන්න. කොහොමත් ළමයි මගේ දවස පටන් ගන්න ඉතින් උදේ 9ට විතර. ඉතින් දැන් ඔය මං උදේ ඇහැරලා මූණ එහෙම හොදගෙන කෝපියකුත් බීලා තමයි දැන් ඔය ඉන්නේ. මොකද දැන් මට පොළොන්නරුවට යන්න ඕනකමක් තියෙනවා මගේ වැඩවලට. මං දැන් ලෑස්ති වෙන්න තමයි යන්නේ. මොකද ඉතින් පොළොන්නරුවට යන්නත් ඕනේනේ. පොළොන්නරුව යනවා කියන්නේ ඉතින් ළමයි දවසම ඉවරයි ඉතින්. මොනා කරන්නද ඉතින් තියෙන වැඩ ටිකත් කරගන්න එපැයි. හරි ඉතින් මං ඇඳුමක් දාගෙන ආවා. ඉතින් ළමයි මේ දවස්වල මාරම රස්නේ. ඔයාලගේ පැතිවලටත් එහෙමද? මං නම් පොළොන්නරුවනේ. පොළොන්නරුවට නම් මාරම රස්නේ මේ දවස්වල. ළමයි ඔයාලා අනිවාර්යෙන් මේ දවස්වල වතුර බොන්න හොඳට. මොකද අපේ ඇඟ ඩිහයිඩ්‍රේට් වෙන්න බලනවා. ඒ නිසා හොඳට වතුර බොන්න මේ දවස්වල. මොන දේ කරන්නත් කලින් ස්කින් කෙයාර් කරන්න එපා ළමයි. මං ඉතින් ඔයාලට පෙන්නලා තියෙනවා මං ගාන සීරම් එක මොකක්ද කියලා. ඉතින් මං ඒක තමයි දැන් ඔය ඇප්ලයි කරන්නේ. ඉතින් මං කොහෙ හිටියත් කොහෙ ගියත් අනිවාර්යෙන් මගේ ස්කින් කෙයාර් රූටින් එකයි හෙයාර් කෙයාර් රූටින් එකයි කරන්න අමතක කරන්නේ නැහැ. ඉතින් මං හැමදාම උදේට මෙන්න මේ විදිහට විනාඩි 10ක් මගේ ස්කැල්ප් එක මසාජ් කරනවා. අපේ කොණ්ඩේ නිරෝගීව තියාගන්න ඕනි වෙන එකම දේ තමයි අපේ ස්කැල්ප් එක මසාජ් කරන එක. ඔයාලා දන්නවද ළමයි ස්කැල්ප් මසාජ් එක කොණ්ඩේට ගොඩක් වැදගත් දෙයක් කියලා. අපි හිස් කබ්බල මෘදු විදියට මසාජ් කරද්දී ඒ ප්‍රදේශයේ තියෙන බ්ලඩ් සර්කියුලේෂන් එක වැඩි වෙනවා. ඒකෙන් කොණ්ඩේ මුල් වලට අවශ්‍ය පෝෂණය ලැබෙන්න උදව් වෙනවා. ඒ වගේම තමයි ස්ට්‍රෙස් එකත් අඩු වෙනවා. අපිට හොඳට රිලැක්ස් වෙන්න පුළුවන්. අපිට ස්ට්‍රෙස් අඩු වෙනවා කියන්නේ අපේ කොණ්ඩේටත් ඒක වැදගත්. ඔයිල් එකක් ගන්න වෙලාවට ස්කැල්ප් මසාජ් එකක් කරගත්තොත් ඔයිල් එක හොඳින් පැතිරෙන්නත් උදව් වෙනවා. ඉතින් ඔයත් ඔයාගේ කොණ්ඩේට ආදරය කරන කෙනෙක් නම් මේ ලස්සන පුරුද්ද ඔයාගේ හෙයාර් කෙයාර් රූටින් එකට ඇඩ් කරගන්න අමතක කරන්න එපා. ඒ වගේම තමයි ළමයි අපි කොණ්ඩේ පීරද්දී මෙන්න මේ විදියට කොණ්ඩේ දෙකකට බෙදලා කොණ්ඩේ පීර ගන්න ඕනේ. මොකද එතකොට අපිට ඉක්මනින්ම ලේසියෙන්ම කොණ්ඩේ පීර ගන්න පුළුවන්. ඒ වගේම තමයි ළමයි කොණ්ඩේ ගැට කඩද්දී අනිවාර්යෙන් අග ඉඳන් මුලට කොණ්ඩේ ගැට කඩලා පීර ගන්න. ඉතින් ඔයත් කොණ්ඩේ දිග කෙනෙක් නම් මෙන්න මේ විදිහට කොණ්ඩේ අතවටේ පටලගෙන අග ඉඳන් මුලට හොඳට ගැට ටික කඩලා පීර ගන්න. ඉතින් ටික දෙනෙක් අහලා තිබ්බ මන් දාන හෙයාර් ස්ටයිල් ගැන වීඩියෝ අරන් එන්න කියලා. ඉතින් මං හෙයාර් ස්ටයිල් දානවා. මං ඒ වගේත් වීඩියෝ අරන් එන්නම්. හැබැයි මම කොහේ හරි යන්න ගියාම නම් මෙන්න මේ හෙයාර් ස්ටයිල් එක විතරයි දාන්නේ. මොකද ඒක මට ලේසි පහසුයි. ඉතින් කොහේ හරි යනකොට අපේ කොණ්ඩේ අනිවාර්යෙන් ගැට ගහනවා. මොකද හුළඟට අපේ කොණ්ඩේ ගැට ගහනවානේ. ඉතින් ඒ හින්දා මං අනිවාර්යෙන් මෙන්න මේ විදිහට එක කොණ්ඩයක් ගොතාගෙන තමයි යන්නේ. එතකොට ගැට ගැහෙන ප්‍රවණතාවය අඩුයි. අනිත් එක ගෙදර ඇවිල්ලා මට කොණ්ඩේ ගලවලා ලේසියෙන් පීර ගන්නත් පුළුවන්. ඒ හින්දා අනිවාර්යෙන් මම මේ විදිහට තමයි ඉතින් ගොතාගෙන යන්නේ. ඉතින් තව දෙයක් කියන්න ඕන ළමයි මේ දවස්වල හරිම අවුසරයිනේ. ඉතින් ඔයාලගේ කොණ්ඩේ මේ අවුවෙන් පරිස්සම් කරගන්න. මොකද මේ අවුවට ඔයාලගේ කොණ්ඩේ ඩැමේජ් වෙන්න බලනවා. කොණ්ඩේ අග පැලෙන්න බලනවා. ඉතින් ඔයාලා හොඳට වතුර බොන්න. වතුර බොනවා වගේම තමයි කොණ්ඩේට හොඳට කෙයාර් කරන්න. ඉතින් ඔයාලා අවුව යනවා නම් අනිවාර්යෙන් ගොඩක් හෙවි හෙයාර් ස්ටයිල් දාන්න එපා. මෙන්න මේ විදිහට කොණ්ඩේ බුරුලට ගොතලා හරි නැත්තම් පොනිටේල් එකක් දානවා නම් කොණ්ඩේ බුරුලට පොනිටේල් එකක් දාගෙන යන්න. හරි ඉතින් මම දැන් කොණ්ඩේ ගොතාගෙන ඉවරයි. ඉතින් මට කොහේ හරි යනකොට වෙලාවම යන වැඩේ තමයි මෙන්න මේක මගේ කොණ්ඩේ ගොතන එක.
ඉතින් ළමයි මට කියන්න තියෙන්නේ ඔයාලත් කොණ්ඩේට ආදරය කරන්න. කොණ්ඩයාට ආදරය කරොත් ඔයාලටත් ලස්සන කොණ්ඩයක් ගන්න පුළුවන්. ඒ වගේම ඉවසීමෙන් ඔයාලගේ කොණ්ඩේට ආදරය කරන්න. මොකද අපිට ඕන විදිහට අපිට ඕන ඉක්මනට අපේ කොණ්ඩ වැවෙන්නේ නැහැ. හරිම ඉවසීමෙන් බලාගෙන ඉන්න වෙනවා. හරිම ඉවසීමෙන් අපේ කොණ්ඩේ බලා ගන්න වෙනවා. මං ඉතින් කොහේ හරි යන්න ලෑස්ති වුණාම මේකප් කරන්නේ නැහැ කියලා මං ඉතින් ඔයාලට කලින් වීඩියෝ වලත් කිව්වනේ. මං ඉතින් ඔන්න ඔය විදිහට පවුඩර් ටිකක් දා ගන්නවා. මං ඉතින් දාන්නෙත් බේබි පවුඩර් තමයි ළමයි. ඊට පස්සේ මම මෙන්න මේ මගේ ෆේවරිට් ලිප්ස්ටික් එකකින් මගේ ලිප් ලයින් එක ඇඳගෙන ඒක බ්ලෙන්ඩ් කරන එක තමයි කරන්නේ. ඉතින් මං දැන් ලෑස්ති වෙලා ඉවරයි. ඉතින් මං කොහේ හරි යන්න ලෑස්ති වුණාම මගේ get ready with me එක ඕක තමයි. කොහේ යන්නත් කලින් අම්මගේ රසපත් එක්ක කාලේ යන්න ඕනේ ඉතින්. හරි ඉතින් මං දැන් යන්න පිටත් වුණා. මං ඉතින් යන්නේ මගේ අම්මත් එක්ක. ඔයාලත් බලන්නකෝ ඉතින් අපේ ගමේ ලස්සන. ඉතින් ඔයාලත් පොළොන්නරුවේ නම් නැත්තම් ඔයාලා පොළොන්නරුවට ඇවිල්ලා ගිහින් තියෙනවා නම් අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාන්න. ඔයාලට පොළොන්නරුව කොහොමද දැනුනේ කියලා. මටත් ඉතින් දැනගන්න ආසයි ඔයාලට කොහොමද පොළොන්නරුව දැනුනේ කියලා. මං දැන් මගේ වැඩ ටික කරගෙන මේ එන ගමන් තමයි ළමයි ඉන්නේ. මට එතනට ගියාට පස්සේ නම් කිසිම වීඩියෝ එකක් ගන්න බැරි වුණා. මොකද මම මගේ කැම්පස් එකේ වැඩවලට තමයි ගියේ. ඉතින් එතන වීඩියෝ ගන්න තහනම්. ඒ නිසා ඉතින් මට වීඩියෝ ගන්න බැරි වුණා. ළමයි මම මේ ඔයාලට පෙන්වන්න දාගලන්නේ ඔය උතන මාළු ඉන්න ඔයාලට පේනවද කියලා බලන්න. ඉතින් ළමයි මේ ඔව්වේ එළියට යනවා කියන්නේ හරිම මහන්සි. එන ගමන් මායි අම්මයි දෙන්න. ඉතින් නතර වෙලා තැඹිලි ගෙඩියක් බිව්වා. අම්මා ගැන කියන්න ඕනේ ළමයි. අම්මයි අප්පච්චි දෙන්නම ගැන. ඉතින් අම්මයි අප්පච්චි දෙන්නම තමයි මගේ ළඟ මගේ පිටිපස්සෙන් හැම දෙයකටම ඉන්නේ. මං කොහේ යන් කිව්වත් අපේ අම්මා ඉතින් මාත් එක්ක එනවා යන්න. ඒ ඇස්සේ මෙයා බලන්නකො ගිනිමත් දහනේ අවුව තපිනවා. හරි ඉතින් මං ගෙදර ඇවිල්ලා නාලා හැම දැන් මේ කොමඩු ගෙඩියක් කන්න හදන්නේ. ළමයි ඔයාලත් කොමඩු හැම කන්න බොන්න මේ දවස්වල අවුව සැරයිනේ. මං ඉතින් ඔය ඇවිල්ලා නාලා ඔක්කොම කරනකොට ඉතින් හවස 5 විතර වුණා. ඒකල තමයි ඉතින් මං ඔය කොමඩු ගෙඩියක් අරගෙන කන්නේ. ඉතින් අපි යමු දැන් රැට කන්න මොන හරි හදාගන්න. මං හිතාගෙන ඉන්නවා චිකන් ස්ටූ එකක් දාලා රයිස් එකක් හදාගන්න. ඉතින් මං කොහොමද ඒක හදන්නේ කියලා බලමු. හරි ඉතින් ඉස්සෙල්ලාම හාල් ටික ලිපේ තියාගන්නවා. ඊට පස්සේ මම ඉස්සෙල්ලාම හදාගන්න යන්නේ චිකන් ස්ටූ එක. ඉතින් චිකන් ටික හොඳට හොදලා වතුර දාගන්නවා. චිකන් එක වැහෙන ප්‍රමාණයට ගොඩක් වැඩිපුර වතුර දාගන්න එපා ළමයි. මොකද චිකන් එකේ වතුර උන්නවා තැම්බෙනකොට. ඊට පස්සේ ලුණුයි, ගම්මිරිසුයි, කහයි, විනාකිරි වලින් මූඩියෙන් එකමාරක් දාගන්නවා. ඊට පස්සේ තැම්බෙන්න තියන්න ඕනේ. ඊට පස්සේ තැම්බීගෙන එනකොට අල පෙති ටිකක් කපලා ඉවරලා අල පෙති ටික දානවා ඒකට. ඒකලා ඒක විනාඩි 10ක විතර හොඳට තැම්බෙන්න දෙන්න ඕනේ. ඊට පස්සේ මම චිකන් එක තැම්බෙන අතරතුර අපිට චිකන් එක හදාගන්න ඕන දේවල් ටික මම කපාගත්තා. ලුණුයි, තක්කාලි, තලාගත්ත සුදු ලුණුයි, මාළු මිරිසුයි. දැන් ඉතින් හොඳට චිකන් එක තැම්බිලා තියෙන්නේ. ඉතින් අපි චිකන් ටිකයි චිකන් ස්ටොක් ටිකයි වෙනම අපි ගන්න ඕන. අපිට චිකන් ස්ටොක් ටිකක් ඕන වෙනවා. ඊට පස්සේ තාච්චියක් ලිපේ තියාගෙන තෙල් ටිකක් දාලා ඒක රත් වුණාට පස්සේ කපාගත්ත සුදු ලුණු ටික දාන්න ඕනේ. ඒකලා ඒක රන්වන් පාට වෙනකම් බැදුනට පස්සේ අපි ඉස්සලාම දාන්නේ මාළු මිරිස්. ඒකත් තෙලේ හොඳට බැදෙන්න අරින්න ඕනේ. ඊට පස්සේ අපි දාගන්නවා ලුණුයි, තක්කාලි, මම ලුණු ටිකක් ඉතුරු කරගත්ත අවසානට දාන්න. ඊට පස්සේ ඒ ටිකත් හොඳට බැදුනට පස්සේ අපි හම්බගත්ත චිකන් ටික ඒකට දාන්න ඕනේ. හරි
ඉතින් මේක චුට්ටක් කලවම් කරනවා. ඊට පස්සේ මම කුරුඳුයි කරාඹු නැටි එනස අලුයි තලල එකතු කරගන්නවා මේකට. ඊට පස්සේ මට ලුණු මදි කියලා හිතුණා. මම ලුණු ටිකකුත් එකතු කරගන්නවා. ඒ වගේම තමයි ළමයි මේකට වැඩිපුර ගම්මිරිස් දාන්නේ. එතකොට තමයි රස වැඩි වෙන්නේ. එතකොට සැරට තියෙනවානේ. ඊට පස්සේ මේක චුට්ටක් තැඹුණාට පස්සේ අපි ඉතුරු කරගත්ත චිකන් ස්ටොක් එක මේකට එකතු කරනවා. චිකන් ස්ටොක් එක එකතු කරලා ඒකල්ල තැම්බෙන්න දෙනවා. ඊට පස්සේ මම අවසානට ඉතුරු කරගත්ත ලුණු ටික දානවා. ඉතින් ඔයාලත් හදලා බලන්නකො ළමයි. හැමදාම චිකන් එකම විදියට කාලා එපා වෙලා නම් අනිවාර්යෙන් මේක හදලා බලන්න. ඊට පස්සේ මම රයිස් එක හදාගන්න තාච්චියට තෙල් ටිකක් දාලා ඒක රත් වුණාට පස්සේ මම සුදු ලුණු ටික දාගන්නවා. ඒක රන්වන් පාට වුණාට පස්සේ මම මේකට බිත්තර දෙකක් දාගන්නවා. ඉතින් ඔයාලගේ ගෙදර කට්ටිය වැඩියෙන් ඉන්නවා නම් බිත්තර අඩු වැඩි කරගන්න පුළුවන්. මායි මල්ලි විතරයි ඉතින් රයිස් කන්නේ. අම්මයි අප්පච්චි කන්නේ නැහැ. ඒ නිසා තමයි මම බිත්තර දෙකක් දාගත්තේ. ඊට පස්සේ ඒක හොඳට ස්ක්‍රැම්බල් වෙනකන් තියලා ඊට පස්සේ මම ඒකට සොසේජස් ටික එකතු කරනවා. ඊට පස්සේ සොසේජස් ටිකත් තෙලේ බැදුනාට පස්සේ මම ඒකට කැරට් ටික එකතු කරගන්නවා. ඊට පස්සේ මම සුප් කැටයක් එකතු කරනවා. ඒ කරලා ඒකත් ඉතින් හොඳට කලවම් කරගෙන ඊට පස්සේ මම බත් එකතු කරගන්නවා. ඊට පස්සේ ඉතින් බත් ටික කලවම් කරගන්න තමයි තියෙන්නේ. ඉක්මනින් මොන හරි කන්න ඕන වුණාම මම ලේසියෙන් හදාගන්නේ ඉතින් රයිස් එකක් තමයි. අවසානට ඉතින් ලීක්ස් ටික කපලා ඉවරලා ඒ ටික දාගන්න එක තමයි තියෙන්නේ. ඒකලා කලවම් කරගන්නවා. ළමයි කියන්න අමතක වුණා ලුණු එහෙම බලලා ඒ ටික ගානට දාගන්න. මට ලුණු දාන්න අමතක වෙනවා. මං උයලා මම්ම රහයි කියලා හරියන්නේ නැහැ ළමයි. ඉතින් මගේ සහෝදර උතුමාණන්ගෙනුත් අහලා බලමු කොහොමද කියලා. සුපිරි. හොඳයි. ළමයි ඉස්සරහට මම මල්ලිත් එක්ක ෆුඩ් චැලෙන්ජ් අරන් එන්නද? ඔයාලා කැමති නම් අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාගෙන යන්න. ඉතින් මං වොෂ් එකක් දාලා මාත් කෑවා. ඇත්තටම ළමයි රසයි. ඉතින් ඔයාලත් චිකන් ස්ටූ එකක් දාලා බලන්නකෝ. ඇත්තටම මාර්ම රසයි. හැමදාම එකම විදිහට කාලා එපා වෙලා නම් චිකන් අනිවාර්යෙන් මේ විදිහට හදලා බලන්න මාර්ම රසයි. ඉතින් ඊට පස්සේ අපේ ගහේ peer තිබ්බා. මං ඉතින් peer ගෙඩියකුත් කඩාගෙන ආවිල්ලා peer කෑල්ලකුත් කාලා අද දවස් ඉවර කරන්න තමයි යන්නේ. ඉතින් ඔහොම තමයි මගේ දවස ගත උනේ. ඉස්සරහදී තවත් ලස්සන වීඩියෝස් වලින් හම්බෙමු. මං අදට ගිහින් එන්නම්. Thank you for watching. Bye bye.